හෙලෝ මගේ යාළුවනේ කොහොමද ඉතින් ඔයාලට මගේ පැන්තරයිම් YouTube channel එකට ඔයාලා ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකේ අප්ලෝඩ් කරන පළවෙනි වීඩියෝ එක මේක voice record එකක් එක්ක ඉතින් යාළුවෙක් කියලා තිබ්බා අයියේ background blow කරලා කොහොමද වීඩියෝ එකක් හදාගන්නේ කියලා ඒක ගැන තමයි මේ ආවේ ඉතින් ඒක ගැන දන්න අය ඕන තරම් ඉන්න පුළුවන් නොදන්න අය ඉන්න පුළුවන් ඉතින් ඒක නිසා වීඩියෝ එකක් ගේන්න හිතුවා ඉතින් විශේෂයෙන් මතක් කරන්න ඕනේ ඔයාලා මගේ channel එකට අලුත් නම් ඔයාලා මාව subscribe කරලා නැත්නම් අනේ subscribe කරලා මට පොඩි support එකක් දෙන්න 1k වලට යන්න කියලා ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා. ඉතින් හොඳයි වැඩි කතා නැතුව යන් අපි අපේ වීඩියෝ එකට. හොඳයි ඉතින් වෙනදා වගේ ඔයාලගේ CapCut application එකට log වෙන්න තමයි තියෙන්නේ. මේ විදිහට log වෙලා ඔයාට ඕන වීඩියෝ එක තෝරගෙන ඒකේ කැලි බැරි ටික කපලා කොටලා ගන්න තමයි තියෙන්නේ. ඉතින් වෙනදා වගේ ඔයාට ඕන ෂොට් ටික මම මේ විදිහට ගත්තා. හරි ඒකට මම මියුසික් එකක් ඇඩ් කරගන්නවා. ඔයාලට කැමති මියුසික් එකක් ඇඩ් කරගන්න පුළුවන්. හරි ඉතින් මම ඒකට ඇඩ්ජස්ට්මන්ට් එකක් දෙන්න ඕනේ. මගේ ඇඩ්ජස්ට්මන්ට් තමයි මේ තියෙන්නේ. ඔයාලට කැමති නම් දාගන්න පුළුවන්. මම කන්ට්‍රාස්ට් 119 බ්‍රයිට්නස් 105 saturation කියන එක 108ට expose කියලා තියෙන ළඟට ඒක 105ට වගේ දාගන්නවා. sharpen කියලා දාගන්නවා 108ට වගේ. ඉතින් මගේ HSL ටික දාන විදිය මම ඔයාලට කැමති විදියට මේක ඩිසයින් කරගන්න පුළුවන් ඔයාගේ වීඩියෝ එක ඔයාට ගැලපෙන විදියට. මම normally use කරන විදිය තමයි මම මේ දාන්නේ. normal වීඩියෝ එකට මම දාන විදියට. මේ මගේ පළවෙනි වීඩියෝ එක ඉතින් හොඳද නැද්ද දන්නේ නැහැ. voice දාද්දි සැරෙන් සැරේ වරදිනවා. ඉතින් ඉවසලා දාන්නේ මෙහෙම. හොඳයිද නැද්ද දන්නේ නැහැ. ඔයාලා පුළුවන් නම් කමෙන්ට් එකක් දාන්න යන්න. ආයෙත් මතක් කරන්න ඕනේ subscribe කරලා නැත්නම් subscribe කරලා like එකක් දාලා පොඩි support එකක් දෙන්න කියලා ඉල්ලනවා. මේ විදිහට highlight කියන එකක් දාගන්නවා මම හතරට වගේ shadow එක දින පැත්තට 5ක් වගේ දාගන්නවා. මේ vignette කියන එක ධන පැත්තට 13ක් වගේ දාගන්නවා. ඔය විදිහට just එක හදලා full video එකම දෙනවා. ඊට පස්සේ අපි යන් ඔය වීඩියෝ ක්ලිප් වල එන්ඩ් වල තියෙන අර සුදු පාට ෆොටෝ වගේ කොබලා මම ඒක ඉතින් දානවා ඇනිමේෂන් එකක් ඊළඟ ෂොට් ක්ලිප් එක ඔන් වෙද්දී ඊට පස්සේ තමයි වැදගත් මේකට යන්නේ. මේක ඉෆෙක්ට් වලට ගිහිල්ලා ට්‍රෙන්ඩින් කියන කොටසෙන් තමයි මම තෝරගන්නේ. සාමාන්‍යයෙන් එතනට ගියාම තියෙනවා Chrome blur කියලා තියෙනවා. අපිට ඕන blur කරන කොටස ඕනෝක තමයි වැදගත්ම කොටස වීඩියෝ එකේ. Chrome blur කියලා තියෙනවා CapCut effect වල. ඒකට ගිහිල්ලා ඔය දෙවෙනියට තියෙන ඉර මම 52ට වගේ දාගන්නවා. ඔය blur කියන එක මම 35ට 8ට ඔය වගේ දාගන්නවා. ඔයාලට කැමති විදිහට blur ගතිය වැඩි කරන්න ඕක මාරු කරගන්න පුළුවන්. ඊට පස්සේ ඒක full දෙනවා මම වීඩියෝ ක්ලිප් එකට. පස්සේ ඉතින් ඔය වගේ වීඩියෝ ස්ටාර්ට් එකට fade in වගේ වීඩියෝ effect එකක් දාලා ආයෙ නැද්දකින් ගින් හරි තව වීඩියෝ effect එකක් දාලා එතනින් මම black flash කියන එක තෝරගත්තා නැද්දකින් දාන්න. හරි අපි වීඩියෝ එන්ඩ් එකට ඉතින් black flash වගේම එකක් දාලා ආයෙත් fade out වගේ effect එකක් දානවා මම. effect එකක් දාලා වීඩියෝ හදලා ගන්න තමයි තියෙන්නේ. ඔයාලට ඕන විදිහට වීඩියෝ එක තව ඩෙකරේෂන් කරන්න පුළුවන්. ඉතින් තව effect දාලා මම normal කියලා දුන්නේ මේ blur එක ඇඩ් කරලා වීඩියෝ එක කරන විදිය. ගොඩක් කට්ටිය මේක ගැන දන්නවා ඇති.
නාටි නොදන්න ඉන්න තිනේ ඒක නිසාම වීඩියෝ කරන්න හිතුවා. ඊට පස්සේ මේ විදිහට එක්ස්පෝර්ට් කරගන්න තමයි තියෙන්නේ. එක්ස්පෝර්ට් වුණා මගේ වීඩියෝ එක. හරි එහෙනම් ඉතින් මම හිතනවා ඔයාලා දන්නේ නැති කට්ටිය නම් දෙයක් ඉගෙන ගත්තා කියලා. දන්න කට්ටිය කෙනෙක් ආදරෙන් ඉල්ලනවා මාත් එක දිගටම රැඳලා ඉන්න මගේ channel එකේ. හොඳයි ඉතින් ගිහින් එන්න සුබ දවසක් ඔයාලට එහෙනම් මම පැනලා යන්න.